හයි ගයිස් මේවා මගේ චැනල්ලට දාන පළවෙනි වීඩිය. ඉතින් මං ඔයාලට කියලා දෙන්න හදන්නේ අද කොහොමද අඩුවෙන් ටොප් අප් කරලා ඒ වගේම වැඩි දෙයක් කරගන්න. ඒ කියන්නේ කිට් අනම්මනම් ජෙම් 400 ගානට 700 ගානකට උනත් ඔයාලට ගන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ඒ විදිහට ගන්න කොහොමද කියලායි ඒ වගේම ෆ්‍රී ජෙම් දිනාන්නේ කොහොමද කියලායි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Pixie, pixie, pixie. Pixie, pixie, pixie. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලා කැමති දේවල් ටික තෝරගෙන යට ට්‍රොලියක් වගේ හත් තියෙනවා ඒක බන්න. එතකොට අර පහළට වැටෙනවා. මම මේ මේල් බන්ඩල් 3ක් තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අර get coupon එක බලලා මොකක් හරි තියෙන එකක් use කරන්න. සමහර ඒවා වැඩ නැති වෙන්න පුළුවන්, වැඩ කරන ඒවාත් තියෙන්න පුළුවන්. එතකොට දැක්කනේ ඔයාලට ජෙම් 700 ගානකට ගන්න පුළුවන්, ජෙම් 3694 ගන්න පුළුවන්. ඒක ඔයාලා 700 ගානකට ගන්න පුළුවන්. ඒනානි සුපිරියක් තමයි. ඉතින් බන්ඩල් ටික ඒකත් පට්ට මාසයක් මට එකපාර ජිම් 9ට ඇවිල්ලා ඒක ගන්න බැරි වුණා. මෙන්න මේක තමයි වැදගත් මේක. මේකෙන් ඔයාලට ගන්න පුළුවන් මේක කාට හරි ෂෙයා කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඒ කූපන් එකක් ඒක වෙන කෙනෙක් යූස් කරාට පස්සේ ඔයාලට ජිම් ෆ්‍රී හම්බ වෙනවා. ඔයාලගේ යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් send to friends දෙන්න. එහෙමත් නැත්නම් ඔයාලට යවන්න කෙනෙක් නැත්නම් එහෙම share to all දීලා ඒක එතකොට හැමෝටම යනවා. ඔයා කූපන් එක කවුරු හරි පාවිච්චි කරපුවම ඔයාලට ෆ්‍රී ජෙම් හම්බ වෙනවා. ඕපන් කරේ නෑ අර බන්ඩල් ටික. එහෙනම් අපි බෝලට් එකට ගිහිල්ලා බලමු මේ බන්ඩල් ටික මොනවා වගේද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට කිව්වා ෆ්‍රී ජෙම් හම්බ වෙනවා කියලා. එහෙනම් බලමු කොහොමද ඒවා ක්ලේම් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලාම උඩ ඉවෙන්ට් එකට උඩින් gift box එකක් ඇඳලා තියෙනවා. අපි එන ඒක ඇතුළට ගිහලා බලමු කොහෙද අපේ ෆ්‍රී ජෙම් ටික හම්බෙලා තියෙන්නේ කියලා. මෙතන උඩ ඔයාලට පේනවා ෆ්‍රී ඩයමන්ඩ්ස් කියලා. එතනට උඩින් gift box එකක් ඇඳලා තියෙනවා අපිට. අපි ඒක ඇතුළට ගිහලා බලමු ජෙම් ටික ක්ලේම් කරන්න කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයාලා කූපන් එක පාවිච්චි කරපු එක්කෙනාගෙන් ඔයාලට මැසේජ් එක එන්නේ. ඉතින් ඒක අපි ක්ලේම් කරාමු. මට ඉමෝට් එක ගන්න ජෙම් ටික මදි වෙලා තිබ්බේ. අපි එහෙනම් ගමු ඒ ඉමෝට් එකත්. ඒක සුපිරියක් තමයි. ඒකට මම පට්ට ආසයි. අයිමත් ඔයාලා ඕන ඉමෝට් එක සිලෙක්ට් කරලා කූපන් එක සිලෙක්ට් කරගන්න. ඒතර මං ගාව ජෙම් 397යි තියෙන්නේ. 699 ඉමෝට් එක මම 279ට අරගන්නවා. ඉතින් මේ ඉමෝට් එක සුපිරියක් තමයි. අපේ ලොබි එකටත් ගිහිල්ලා බලමු මේ ඉමෝට් එක කොයි වගේද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා එහෙනම් මට ආයිමත් ජෙම් ටිකක් ලැබෙන්න යන්නේ උඩ අර gift box එකක් පේනවා ඉවෙන්ට් එකට උඩින්. අපි ගිහිල්ලා බලමු ආයිමත් ඒකට. දැන් මට ජෙම් 55ක් හම්බෙලා තියෙනවා. සුපිරියක් තමයි. ඉතින් ඉවෙන්ට් එක ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. ඔයාලත් කමෙන්ට් එකක් දාලා කියන්න ඔයාලා ඉවෙන්ට් එක කම්ප්ලීට් කරාද, ෆ්‍රී ජෙම් හම්බුණාද, කීයක් හම්බුණාද කියලා. ඒ වගේම මේක ගැන දැනගන්න තව යාළුවන්ටත් ෂෙයා කරන්න. මට දැනුත් හම්බෙලා තියෙනවා යාළුවෙක්ගෙන් කූපන් එකක්. ඒක ඉතින් පාවිච්චි කරන්න විදියක් නැහැ. අට උදව්වක් කරන්න මං අර ජෙම් නැහැ. ඉතින් මං ඉස්සරහට giveaway එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ ඒක ඉස්සරහට. ඉතින් මගේ YouTube channel එකයි TikTok channel එකයි follow කරලා subscribe කරලා පොඩි උදව්වක් දෙන්න. ලයික් පාරකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්නම්. ජය වේවා.